අද අපි කතා කරන්නට යන්නේ 1983 කළු ජූලියේ අඳුරු රාත්‍රියේදී අංක 1 කොදෙව් ක්‍රිකට් පුරාවෘත්තයේ දිවි බේරාගත් අපේ පර්සිගේ නොකී කතාව. 1983 ජූලි මාස 28 වනදා කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදා අමතක නොවන අඳුරු දිනයක්. ජාතිවාදී ගිනිදැල් වලින් මුළු රටම ගිලගෙන තිබුණු ඒ අවාසනාවන්ත වටපිටාවේ රාත්‍රී කාලයේ පාරට බැසීම පවා ජීවිතයත් මරණයත් අතර සූදුවක් වුණා. එවන් අවිනිශ්චිත රාත්‍රියක කොළඹ බේස්ලයින් මාර්ගයේ පුරා පැතිර තිබුණේ පිලිස්සෙන ටයර්වල රබර් ගන්ධයත් මූසල අඳුරත් පමණයි. බොරැල්ල දෙස සිට දෙමටකොට දෙසට ඇදමින් තිබූ ලාන්ස් රථයක සිව් දෙනෙකු ගමන් කළා. පාර පුරා දැවෙන වාහන සහ බාධක නිසා ඉබිගමනින් ඉදිරියට ඇදුණු මේ රථය එක්වරම දෙමටකොට මන්සන්දිය ආසන්නයේදී 30ක විතර මැර පිරිසක් විසින් වට කරනු ලැබුවා. රථයේ සිටි මුස්ලිම් ජාතික රියදුරා බියෙන් වෙවුලමින් සිටියත් උපක්‍රමශීලීව Tamanගේ නම පවසා ප්‍රශ්න කිරීමෙන් ගැලවුණා. නමුත් රියදුරු අසුනට එහා පැත්තේ සිටි තැනැත්තා උපතින්ම කතන දුර්වලතාවයක් ගොතයක් තිබූ අයෙක්. බිය නිසා ඔහුගේ කතනය තවත් අඩපණ වුණා. ගුණ කියා කියද්දිම මෙන්න මූට සිංහල බැරියෝ කියමින් මැරයන් ඔහුව වාහනයෙන් පිටතට ඇදගත්තා. ඊළඟට මැරයන්ගේ උකුසු ඇස යොමු වුණේ පසුපස අසුනේ සිටි තද වර්ණයෙන් යුතු පුද්ගලයා දෙසටයි. මෙන්න පිටිපස්සේ තව දෙමෙලෙක් ඉන්නවා කියා මැරයන් කෑගසද්දී ඔහු අසල සිටි පුද්ගලයා වහාම වාහනයෙන් බිමට පැන්නා. ඔහු වෙන කවුරුත් නෙවෙයි. අපේ රටේ ක්‍රිකට් තරගවල ජාතික කොඩිය වනමින් ක්‍රීඩකයන්ට ශක්තියක් වූ සුප්‍රකට පර්සි අබේසේකරයි. තමුසෙලාට පිස්සුද? මේ ඉන්නේ සෝබස්. තමුසෙලාට පිස්සුද? මම පර්සි. පිටිපස්සේ ඉන්නේ සර් ගාෆීල්ඩ් සෝබස්. පර්සි මහඬින් කෑ ගැහුවා. කවුදඩෝ පර්සි? මොකාදෝ යි සෝබස් කියන්නේ? මැරයන් උපහාසයෙන් හද්දී පර්සි ඉතා පැහැදිලිව සිද්ධිය විස්තර කළා. මම පර්සි අබේසේකර. පිටිපස්සේ ඉන්නේ සෝබස් මහත්තයා. එයා තමයි කාලයක් ක්‍රිකට් වලින් ලෝකෙම හෙල්ලුවේ. තමුසෙලා බස්සවා ගත්තේ ගුණවර්ධන මහත්තයාව. එයාට පොඩි ගොතයක් තියෙනවා. පර්සිගේ තදබල ප්‍රකාශය හමුවේ මැර පිරිස අතර සිටි ක්‍රිකට් ලෝලීන් කිහිප දෙනෙකුට පර්සිව අඳුරා ගැනීමට හැකි වුණා. ඇත්තටම මේ අපේ පර්සි නේන්නම්. පර්සි මොකද මේ දෙමළු අරන් යන්නේ කියා නැවත අසද්දී පර්සිගේ ඉවසීමේ සීමාව පැන්නා. මෙතන ඇති දෙමළෙක් නෑ. ඔය ඉන්නේ වෙස් ඉන්ඩියස් වලින් ඇවිත් 6-4 ඒවා ගහලා රෙකෝඩ් තියපු මිනිහා කියා පර්සි සිංහලෙන් ගර්ජනා කළා. අවසානයේ අංක 1 ක්‍රිකට් පිස්සාගේ වචනයට අවනතු වූ මැර පිරිස ඔවුන්ට යන්නට ඉඩ හැරියා. එදා ජූලි 28 වෙනිදා කියන්නේ සර් ගාෆීල්ඩ් සෝබස්ගේ 47 වන උපන්දිනයයි. එදා පර්සි නිසා දිවිගැලවුණු සෝබස් ඊට වසර 42කට පසු තමන්ගේ 90 වෙනි උපන්දිනයට දින කිහිපයක් තිබේදී දිවිගමන නිමා කරන තෙක්ම ලැබූ ඒ අමතර කාලය සැබවින්ම පර්සිගෙන් ලැබුණු බෝනස් එකක් කිව්වොත් නිවැරදි. තමන්ට වඩා දින දෙකක් වැඩිමල්ලු සෝබස් ගැන පර්සි නිතරම කිව්වේ 2 days younger to සෝබස් කියලයි. නමුත් වයසින් බාල වූ පර්සි සෝබස්ට කලින්ම සමුගත්තා. 1983 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ උපදේශක පුහුණුකරු ලෙස සෝබස් මෙරටට ගෙන ආවේ එකල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ දැඩි උත්සාහය නිසායි. සෝබස් සහ ශ්‍රී ලංකාව අතර තිබුණේ අමුතුම බැඳීමක්. 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ දිනාදුන් අර්ජුන රණතුංග කියන්නේ සැබවින්ම සෝබස්ගේ සොයා ගැනීමක් සහ නිමැවුමක්. 1983 ලෝක කුසලාන සංචිතයට මුලින් අර්ජුනව ඇතුළත් කර තිබුණේ නැහැ. නමුත් අර්ජුනගේ පරිණත භාවය සහ හැකියාව දුටු සෝබස් අර්ජුනව සංචිතයට ගෙනීමට සටන් කළා. ඔහු එදා මා කැඳ වූවේ නැත්තන් මගේ ක්‍රිකට් සදහටම නවතින්න තිබුණා. සෝබස් මගින් විශේෂත්වයක් දකින්න ඇති. නියමිත පුහුණුවීම් වලින් පසු ඔහු මා වෙනුවෙන් වැඩිදුරටත් අභ්‍යාස කළා. මන් ඔහුගෙන් බොහෝ දේ ජීවිතයට එකතු කරගත්තා යයි අර්ජුන පසුව මතකය ආවර්ජනය කර තිබුණා. ලොව පහළ වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන සර් ගාෆීල්ඩ් සෝබස් ලැබූ වාර්තා අදටත් බිදහෙලීමට අසීරුයි. තමන්ගේ මංගල ටෙස්ට් ශතකයේම ලකුණු 365ක් ලෙස වාර්තා කරමින් ලෝක වාර්තාවක් ලැබීම
වයස අවුරුදු 21යි දින 213 දී ත්‍රිත්ව ශතකයක් ලබා ගැනීම ප්‍රථමස්ථානීය ක්‍රිකට් තරගයකදී මැල්කම් නෑෂ්ගේ ඕවරයකට පිටපෙට 6 එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා වීම. පිටිය ඇතුලේ කෙතරම් දරුණු පිතිකරුවෙකු වුවත් පිටියෙන් පිටත ඔහු ඉතා විනෝදකාමී නිහතමානී චරිතයක් වුණා. තමන්ගේ අභිමානය සහ කණ්ඩායමේ ගරුත්වය වෙනුවෙන් ඕනෑම තැනකදී පෙනී සිටීමට ඔහු බිය වූවේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයකට අත්පොත් ලැබූ අර්ජුන වැනි නායකයන් බිහි කළ පර්සි වැනි රසවතුන් සමග නටා ගයා විනෝද වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් යනු ක්‍රිකට් ඉතිහාසයේ සදාකාලික නාමයකි.